Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද නම් vlog එක ටිකක් වෙනස්. අද මම අරගෙන ආවේ මම ওই කෑමක් හදපු vlog එකක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේ මම මුලින්ම කරේ ලූණුයි ඔය රාම්පේ කරපිංචා සුදු ලූණු අනම්මනම් ටික කපා ගත්තා. හරි. ඉතින් ඊට පස්සේ භාජනයක් ලිපේ තිබ්බ මම. ඒකට ඔය 3-5 මිරිස් කුඩු, කහ කුඩු ඒව ටික දාලා හොඳට බැදගත්තා. හොඳ සුවඳට එනකන් ඒක බැද ගන්න ඕනේ. එතකොට තමයි අර මේ මාළු පින්නට ඒවා මික්ස් කරලා දැම්මහම තමයි රස තියෙන්නේ. ඊට පස්සේ අහපව් ඒකම හොදලා අරගෙන ලිපේ තියලා අර කපාගත්ත සුදු ලූණු මිරිස් රාම්පේ කරපිංචාය අනම්මන ඔක්කොම ටික එකට දාගෙන බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ vlog එක ගොඩක්ම වෙනස් ඇති. මම මේ වගේ vlog එකක් කලින් ගෙනල්ලත් නැහැ. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමා මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම වීඩියෝ එක ලස්සනයි නම් පහලින් කමෙන්ට් එකකුත් තියාගෙන යන්න. ඉතින් මම දැන් අර ඔක්කොම ටික බැද ගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් බැද ගන්න ගමන් ඒකටම 3-5 කුඩු කහ කුඩු ඒව ටිකක් දා ගන්න ඕනේ. ඊට පස්සේ මම අද හදන්නේ ෆිෂ් කරි එකක්නේ. අර මම කලින් බැදගත්ත මේ මොනවාද අර බැදගත් 3-5 කුඩු ටික තියෙනවනේ. ඒ ටික මේ හොඳට අර මික්ස් කර ගන්න ඕනේ මාළු එකත් එක්ක. මාළු එක හොඳට සීසන් කරගෙන තමා අර අපි හදාගත්ත හොද්දට දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මාළු එක හොඳට තැම්බුණාට පස්සේ මාළු එක බා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අද මම ෆිෂ් කරි එක හැදුවේ. එහෙනම් අදට vlog එක ඉවර කරන්නම්. Bye bye. Thank you for watching.